අනුරාධපුරයේ රුවන්වැලි මහසෑයට කංචක පූජාවක් සිදු කරන්න තමයි යන්නේ. ඉතින් මගේ උපන්දිනයේ දවසේ කංචක පූජාව සිදු කරපු තිළිණි අක්කම තමයි මේ පාරත් කංචක පූජාව සිදු කරන්නේ. ඉතින් අපි දැන් යන්න වෑන් එකත් ඇවිල්ලා ඉන්නේ. ඉතින් දැන් අපි වැන්දලා පන්සලට ගිහිල්ලා බුදුන් වැඳලා ආශිර්වාද අරගෙන ගමන යන්න උත්සාහ අනුරාධපුර රුවන්වැලි මහසෑය මළුවේ අක්කලා තාම එන ගමන්. ඒ අතරතුර රුවන්වැලි මහසෑය මළුවේ සිදු කරන ලබන පූජාවන් වලට අපි සම්බන්ධ වුණා. දුගුණ පමණයි සදහම් වේමා බුදු මග වේරයි නිවන තැනේවා මතුවත් බව කතරේ උපදීනම් සසරේ බුදුහාමුදුරු ළඟමා සැනසේ මග සරසන කරුණාධාරා නිකසල කුසලට යොමු කොට පාදා දන නැන පොබෝදා නිවනට බාදා නොවෙනට සැමටම කුසල් ලැබේවා බුදුගුණ පමණයි සදහම් වේමා බුදු මග වේරයි නිවන තැනේවා සසර නිම කරන පැතුම් දිනේවා සමිදු පුදන සිත නිවනට වේවා කිකලෙකවත් අකුසල් නොම වේවා දිවිනිම වන තැන බුදුන් තකීවා බුදුගුණ පමණයි සදහම් වේමා බුදු මග වේරයි නිවන තැනේවා මතුවත් බව කතරේ උපදීනම් සසරේ බුදුහාමුදුරු ළඟමා සැනසේ
සමීදේ හිත දුක වාවන බුදු බණ පදයක මිහිර දකිමි නිබඳේ මිහිර දකිමි නිබඳේ අපි දවල්ට කෑම කෑවේ හාල්පනයක් කලින් තමයි කෑම ඕඩර් කරේ. උදේටයි දවල්ටයි දෙකටම කෑම ගත්තේ එයාගෙන් තමයි. උදේ කෑම වල නම් ෆොටෝස් මුකුත් ගන්න බැරි වුණා ඒත් දවල් කෑම නම්
ගත්තා. ඉතින් ඔයාලටත් අනුරාධපුරයෙන් එන්න හිතන් ඉන්න හැමෝටම මේ වගේ රසම රසවත් එකක් සාධාරණ මුදලකට ගන්න පුළුවන් හර්ෂණයක් අර කතා කරොත් මම පල්ලෙහාම කන්ටැක්ට් නම්බර් දාන්නම්. පේනවනේ අපේ අම්මා බත් එකට වශී වෙලා කන විදිය. අනිත් අයත් එහෙම තමයි. හැමෝගෙම හොඳ කමෙන්ට් හම්බුණා කෑම් වලට.